Welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම හදන්නේ ගෙදරදිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් ස්නැක් එකක්. ටී ටයිම් එකට තමයි මේක සූටබල්ම. අපිට ඕන වෙන මේන් ඉන්ග්‍රේඩියන්ට් එක තමයි රටකජු. ඉතින් මේ රටකජු වල පොත්ත අයින් කරලා තමයි ඔයාලා ගන්න ඕනේ. ඒත් මගේ තියෙන කම්මැලිකමට මම චුට්ටක් පොත්ත අයින් කරලා ඉතින් පොත්ත එක්ක කෑවත් ප්‍රශ්නයක් නැහැනේ කියලා පොත්තත් ටිකක් තියලා සමහරක් ඒවල අයින් කරලා තමයි ගත්තේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා සීනි. සීනි මේ කප් එකෙන් දෙකක් වගේ ඕන වෙනවා. ඊට පස්සේ මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒ භාජනයට අපි මේ සීනි කප් දෙකම ඇඩ් කරනවා. දෙකම ඇඩ් කරලා මෙතෙන්දී අපි කරන්නේ මේ සීනි ටික ලස්සනට කැරමලයිස් කරගන්න එක. ඉතින් කැරමලයිස් කරනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි බැරිත් නෑ. ඒකට අපිට ඕනේ ඉවසීම. ඉතින් මම මේකට වතුර තේ හැඳි කීපයකුත් එකතු කරනවා හොඳට කැරමලයිස් වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ විදියට කලවම් කරගන්න ඕනේ. ගොඩාක් කලවම් කරන්න හදන්න එපා. එතකොට ඒක කැටි ගහන්න ගන්නවා. මේ වගේ ස්ට්‍රක්චර් එකට ආවම මේ වගේ පාටට ආවම අපිට තේරෙනවා මේක නියමයි කියලා. ඉතින් මම වැනිලා චුට්ටකුත් ඇඩ් කරගත්තා. ඒක ඇඩ් කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපිට කැමති නම් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් කැරමලයිස් කැරමලයිස් කරන්න ඕනේ. ඒ වගේම මම ඇස්ට්‍රා චුට්ටකුත් ඇඩ් කරා. මොකද මේක ගෙදර හදන දෙයක් නිසා අපිට කඩෙන් ගන්න දේවල් වගේ කිසිම විදියකින් බය වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි මේක හොඳට මේ වගේ කලර් එකක් එනකන් කැරමලයිස් කරගන්නවා. කැරමලයිස් කරගත්ත එක අතේ වද්ද ගන්නේ නැතුව අපි මේ රටකජු ටික ඔක්කොම ඇඩ් කරලා කලවම් කරනවා. ඔන්න ඉතින් මේ වෙලාවට තමයි හොඳ සුවඳක් එක්ක ආස හිතෙන පාටක් අපිට පේන්නේ. ඉතින් පැණිකජු අපි සාමාන්‍යයෙන් ගන්නේ කොහේ හරි ට්‍රිප් එකක් ගියාම එහෙමනේ. ඉතින් ට්‍රිප් එකක් නොගිය දවසකට ඔයාලට ගෙදරදී මේ වගේ ලේසියෙන්ම හදාගෙන රස බලන්න පුළුවන්. හොඳට මික්ස් කරන්න ඕනේ මේ පැණි ටිකත් එක්ක අපේ කැරමලයිස් කරපු සීනි එකත් එක්ක හොඳට මික්ස් වෙන්න ඕනේ මේ රටකජු. ඉතින් මේ තැටියට මම බටර් ගාගෙන තමයි තියෙන්නේ. බටර් ගාලා ඉක්මනට මේ ට්‍රේ එකට ඔයාලා මේ ටික එකතු කරන්න ඕනේ. ඉක්මන් උනේ නැත්තම් අපේ කැරමලයිස් එක ගල් වෙන්න බලනවා. ඒක නිසා ඉක්මන් කරලා තැටියට මේ ටික ඇඩ් කරගන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම කැරමලයිස් කරපු අපේ කජු ටික නැත්තම් පැණි කජු අපි සාමාන්‍යයෙන් ආසම වචනේ පැණි කජුනේ. පැණි කජු ටික මේ විදිහට ට්‍රේ එකකට දාලා ගත්තේ. ඉතින් මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ. ගල් වෙන්න කලින් ඉක්මනට මේ පැණි කජු එක මෙන්න මේ විදිහට ස්ලයිස් කරගන්න බලන්න. ගොඩක්ම ස්ලයිස් කරගන්න බලන්න ඕනේ ගල් වෙන්න කලින්. ඒක නිසා මේ විදිහට කට්ස් හැම පැත්තටම කට්ස් ගහගන්න. නැත්තම් එහෙම අපිට ගලවද්දි ටිකක් අමාරු වෙන ඩ්‍රයි වෙද්දි. ෆයිනලි ඔයාලත් ගෙදර හදලා බලන්න ඕනේ. බයි බයි.